ආයුබෝවන් සුබ දවසක් කියලා මන්ත්‍රයේ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව කතා කරන ලංකාවේ එකම YouTube channel එක මන්ත්‍රයේ YouTube channel එක. ඉතින් ඔයාලා මන්ත්‍රයේ YouTube channel එකත් එක්ක තවමත් එකතු වෙලා නැත්නම් යාදී රතු පාට subscribe button එක on කරලා bell icon එකත් all click කරගෙන මන්ත්‍රයේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. පිරිවෙට පේ කිරීම පිළිබඳව යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ මන්ත්‍ර රාශියක් තිබුණත් ඉතින් මේ සාමාන්‍ය පිරිවටක් කොහොමද හදාගන්නේ කියලා සරලව මම කියලා දෙනවා. මේක කෙම් ක්‍රමයක් පරම්පරාවෙන් පරම්පරාවට සාමාන්‍ය ක්‍රමයක් තමයි මේක. මේක හදන විදිය ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන්. ඉතින් මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය කරගෙන දරුවෙක්ට නැත්නම් වරම් කරන දරුවෙක්ට ඉගෙන ගන්න හදන වරම් දරුවෙක්ට උනත් මේක හොඳ පිරිවට පේ කිරිල්ලක්. මේක තමන්ට හොඳ පිරිවටක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ආශිර්වාදාත්මකව ආකර්ෂණයක් සහ දේව බැල්ම වැටෙන හොඳ පිරිවටක් හදාගන්න විදිය තමයි අද කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ අවසාන වෙනකන් රැඳිලා ඉන්න බොහෝ වටිනා කරුණු මගහැරෙන්න ඉඩ තියෙනවා මේ නිසා. හරි පිරිවටක් හදාගන්න හොඳ සුදු පිරිවටක් ගන්න. සුදු පිරිවටක් ඉන්නේ මම හිතනවා දැන්ටමත් දන්නව ඇති කියලා. සුදු පිරිවටක් අරගෙන බුලත් කොළ 21ක් වට්ටියක් හදලා සුදු පිරිවටයකින් තියලා කසදියර ඉහළ සාමාන්‍ය විදිහට ඉහළ නැත්තම් සුදු පිරිවටේ කස පහරවල් තියෙයි. ඒ නිසා කස පැන් ටිකක් ඉහලා මේකට සුදු මල් වට්ටියක් සුද්ධ සූනයන් දෙවියන්ට පින් අනුමෝදන් කරවලා මල් වට්ටියේ තියලා මේ පිරිවටත් සිද්ධ සූනයන් දෙවියන්ගේ යහනින් තියන්න ඕන. ඉතින් මේකට දින 7කට කලින් මස් මාළු නොකා දින 7ේම කට්ට කුමංජල් සුවන දුම් සාම්බ්‍රාණි කියන මේ සුවන දූප අල්ලන්න ඕන. සිද්ධ සූනයන් දෙවියන්ට සියමස්තු නමෝ රාමං කියන ගාතාව කියන ගමන් මේක දින 7ක් එක දිගට මේක තියලා ඒ විදිහට කරන්න ඕන. 7 වෙනි දවසේ පාන්දර අලුයම 5:45ට නැගෙනහිර දිශාව බලලා කසපැන්ද එල කිරිද ගෙන කසපැන් වලින් නාලා එල කිරිපතක් හදලා සිද්ධ සූනියන් දෙවියන්ට පූජා කරලා බුදුන් වැඳලා ඉතින් මේ පිරිවට සුද්ධ සූනියන් දෙවියන්ට කන්නලව් කරලා ආශිර්වාදය අරගෙන පිරිවට ගන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය පිරිවට පේ කිරිල්ල. ඊට පස්සේ Tamanගේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ හැකියාවක් සහ දෙවියන්ගේ ආශිර්වාදය දේව බැල්ම ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක තමයි සාමාන්‍ය පිරිවට පේ කිරිල්ල කියලා කියන්නේ. සාමාන්‍ය පිරිවට පේ කිරිල්ලට එහා ගිය පිරිවටවල් පේ කිරිලි ගොඩක් තියෙනවා. ඒ පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්නම්. ඉතින් ඒ වගේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒ වගේ පිරිවටවල් හදන්නේ ඥාති වරන් තියෙන කට්ටියට, දේව වරන් තියෙන කට්ටියට, ඉතින් ඒ වගේ එක එක අඳුම් බල්ල කට්ටියට වෙන්න පුළුවන්. ඒ වගේ කට්ටියට තමයි ඒව හදන්නේ. ඒතර ආකර්ෂණය, බලය, ශක්තිය තහවුරු වෙනවා මේ පිරිවට හරහා. ඉතින් ඒ නිසා මේ පිරිවටවල් කොහොමද හදාගන්නේ, පිරිවට කොහොමද දිස්ති කරලා තියාගන්නේ, මේ පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්නම්. ඉතින් මේකේ නොපැහැදිලි තැනක් තියෙනවා නම් යට කමෙන්ට් එකක් දාලා ඒක කියන්න